नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स स्वस्ति श्री भारविराजित श्रीलंका द्वीपैः शासनाधिकार नियुक्तो धार उपाध्याय मौलिक गरुतर महानायक अनुनायक स्वामीन्द्र प्रमुख महाविहार वंशिक श्री जयवर्धनपुर कोट्टे श्री कल्याणी सामग्री धर्म महासंघ सभा विसिंह श्री जयवर्धनपुर कोट्टे राज महाविहार मंगल उपोषतागारे तरसदहिल देवावतारण श्री सन्नस्वप्रयी श्री तद्धर्मवर चक्रवर्ती अपसन्मानं दुर्जानं वंशे पिरिनिवं प्रेमदालतं पटं द्वितीयवकिर्वकाग्निग्मगिय सर्वश्रीलङ्काधीश्वर देवनपतिर्नवनिपालयन् भवस महामहेन्द्रमाद्रीनाथयन् वंशे विसिंह धर्मसुधाधिनाथयं गाय कुटेन प्रतिष्ठापितयो श्रीरुद्रबुद्ध सावन तत्कालीन सिंहनरनाथयन् महाविहारान्वयागतमास्तविरेण्यन् विसिंह संवर्धित पालित फलसतुर्वियौलिन् पशुपत्नाथनेहि प्रवरोधालयतो मूर्तियतिकीर्ति श्रीराजसिंह महाराजानं श्रीमत्पिण्डपातिक अपरणकरणकराभिधान स्वामनेरयन् वंशे धर्मानुशासनेन प्रबुद्ध चित्तसंतानतिरबुधुं पिरिनिवेदेवादान्देयमानुवेन्ने धियं देशे धार्मिकमार्गान्वितमाहनि पडुर्महाराजसङ्घेतसहितव अमतियं यवा उपालिमास्तविरप्रमुख जातिरेक धर्वार्जित महासंगयावांसे श्रीवर्धनपुरयटवनमाभवनङ्कर सामनेरयन् प्रमुख गोकुलपुत्रयन् मानमालुकविधिकरवानस्तप्रायवतिपु दासने पद्वादासं पवनादे तबालूपसु लङ्दिवनानादिसायै पालवो शास्त्रागवतर शिक्षागामी मास्तविरगणया गिरे व्यन्तर श्री अक्षदर्शामिधान मास्तविरपादयन् वंशे मलिगस्ते श्री धर्मकीर्ति मंगलाभिधान वरवराघोरलयहातमुने महानायक स्थविरपादयन् वंशे पानदुरे श्री मंगलाभिधान मास्तविरपादयन् वंशे कपियाने श्री महाविहार वंशालंकार वीरवंशाभिधान नायक ईश्वरपादयन् वंशे फलाने श्री सिद्धार्थाभिधान मास्तविरपादयन् वंशे पंचमहास्तविर प्रमुख कर्म विलेकर महाभंगयावांसे अनुजानामि भिक्खवे तुम्हेव दानि साधु साधु दिसाधु तेषु
පාදේත උපදං පාදේතයිව දාල බුදු වදං සලකා පහත රටද උපදං කතා මංගල ශ්‍රී සිද්ධ කොට බුදු දතුන් වඩාලුවනයි සද්ධා වීර්ය පුරස්දරව බුදුන් පිරිනිවී දේවාදාත් 598ක් අතික්‍රාන්ත කල්හි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රාජමහා විහාරයට රැස්වරණ හිඳ ප්‍රතිස්ථාපිත වූ මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මරං අපමාරංග සභායේ කල්යාණිකාරක රංග සභාව විසින් හෝමාගම මහවංගම දේවි සුද්ධාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී ගරුක භවක විමල ධම්ම මාස්තවිර පාදයන් වහන්සේ සංඝනායක පදවියකට යෝග්‍යයි තීරණය කළ බැවින් උන්වහන්සේට සීතාවක පුර උපප්‍රධාන සංඝනායක පදවිය පත් කළ මැනවයි සම්මත කරන ලද්දේය. එසේයින් අපගේ ශ්‍රී කල්යාණී කාරක සංඝ සභාව විසින් යතෝක්ත ගරුක භවක විමල ධම්ම මාස්තවිර පාදයන් වහන්සේට බෞද්ධ කලා විභූෂණ භාවන කීර්ති ශ්‍රී මංගල ධම්මාලෝකයන කරුණාමය සහිතව සීතාවක පුර උපප්‍රධාන සංඝනායක පදවිය අපමහා සංඝ සභාවේ කැමැත්ත ඇති තරම් වාරණය කිරීම සඳහා පවරන්නට යෙදුණායත. තවදයම නායක ස්ථවිරයන් වහන්සේට කී පදවිය සම්බන්ධ සියලු වගකීම් ඉටු කිරීමට එවක් මෙම බලපදේශය තුළ අපමහා සංඝ සභාවට අයත් වික්ඛු ශ්‍රාවකයන්ගේ ඒ අවස්ථාවේ සිදුවිය හැකි කුතු මහත් දෝෂයන් නිරාකරණය කිරීමෙන් සංඝ සාමග්‍රිය ඇතිවන දේ අපමහා සංඝ සභාව කරු කොට සලකන සාධන චාරිත්‍රයන් අඛණ්ඩ කොට රකිමින් සාධනාවචරයන් ප්‍රතිපත්ති පූර්ණයේ යොදවාලීමට මෙයින් බලය පිහිටුවනු ලැබේ. මෙසේයින් අපමහා සංඝ සභාවේ සියලු භික්ෂු සාමණේර දැන්නා දායක කාරකාදීන් විසිරුදු බෞද්ධ කලා විභූෂණ සාධන කීර්ති ශ්‍රී මංගල ධම්මාලෝක ගරුක භවක විමල ධම්මාභිදාන සීතාවක පුර උපප්‍රධාන සංඝනායක මාස්තවිර පාදයන් වහන්සේට යතෝක්ත නායක පදවියට යෝග්‍ය වූ සියලු ගරු භූමන් නොපිරිහෙලා ඉටු කරමින් එම නායක ස්ථවිරයන් වහන්සේ විසින් දක්වා දෙන ධර්ම විනයානුකූල අවවාද පිළිගත යුතු බව නියම කොට ඒ පිණිස සංඝාඥා කරම්ම. මෙසේ ව්‍යවස්ථා කොට අපගේ අස්සන පිහිටුවා මෙම සන්නත්පත්‍රය ප්‍රදානය කරන්නට යෙදුනේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2500
569ක් වූ බක්මකපුරතියවක නම් තිතිය ලක්කිවිදි නැහෙවක් ව්‍යවහාර වර්ෂයෙන් 2026ක් වූ මාර්තුමක විසි වනසිකුරාදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමාවිහාරස්ථ මංගල උපෝසථාගාරයේදීය. ඒවගත් එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි කුලපති පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධම්ම විද්‍යාලෝක මහාවිහාරාධිපති ශ්‍රී මහාවිහාර වංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලෝක අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය සූරියාචාර්ය ඉත්තපාන ධම්මාලංකාරාභිදාන මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ උපාධ්‍යාය මහානායක ස්ථවිරයන් වහන්සේ වාග්දුව කල්පිටිය බෝධිරාජ මහාවිහාරාධිපති අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්ති විශ්වාමික ජේෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අභිදාන මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී අනුනායක ස්ථවිරයන් වහන්සේ